සුබ දවසක් හැමෝටම. මේ ඔයාලා එකතු වෙලා ඉන්නේ රාවණා වන් YouTube channel එකත් එක්ක. අපේ channel එකේ ගියපාර වීඩියෝ එකක් කරා ක්‍රිස්තු පූර්ව ක්‍රිස්තු වර්ෂ බුද්ධ වර්ෂ කියන්නේ මොනවාද? මේ අතීත කාලය පිළිබඳව විස්තර කතා කරන්න භාවිතා කරපු අගයන් වලට කලින් භාවිතා කරපු වර්ෂ ක්‍රම මොනවාද? මේ පිළිබඳව මූලික විස්තරයක් මම කලින් කරපු වීඩියෝ එකේදී පැහැදිලි කරලා තියෙනවා. එතනදී පැහැදිලි කරන්න බැරි වෙච්ච කරුණු කීපයක් තමයි මේ දෙවෙනි වීඩියෝ එකේදී පැහැදිලි කරන්නේ. කලින් කරපු වීඩියෝ එක බලන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නවා නම් මේ වීඩියෝ එකේ අවසානයේ තියෙන වීඩියෝ ක්ලික් කරලා කලින් කරපු වැඩසටහන සම්පූර්ණයෙන්ම බලන්න පුළුවන් හැකියාව තියෙනවා. කලින් වීඩියෝ එකේදී අපි පැහැදිලි කරා ක්‍රිස්තු පූර්ව ක්‍රිස්තු වර්ෂ බුද්ධ වර්ෂ හැදුනේ කොහොමද? ඒ පිළිබඳව මූලික විස්තර මොනවාද කියලා සවිස්තරව අපි ගිය පාර වීඩියෝ එකේදී පැහැදිලි කරා. අද අපි මුලින්ම බලමු ක්‍රිස්තු වර්ෂ සහ බුද්ධ වර්ෂ මිශ්‍රව ගණනය කිරීමේදී ඇතිවන අපැහැදිලි තැන් මොනවාද කියලා. ඒ වගේම තවත් විස්තර කීපයක්. ඒ අනුව මම ගිය පාර වීඩියෝ එකේදී පැහැදිලි කරා මුලින්ම ගණනය කිරීම ආරම්භ කරේ සූර්යාගේ දිනචර්යාව අධ්‍යයනය කරලා සූර්ය දින විදියට චන්ද්‍ර මාස විදියට සහ සූර්යා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කිරීම අරමුණු කරගෙන චන්ද්‍ර වර්ෂ ගණනය කිරීම සිදු කරා කියලා. ඊට පස්ව බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑම සිදු වුණාට පස්සේ එහෙම නැත්නම් ඒ සිදුවීම සිදු වුණ දින සිට සූර්ය දින චන්ද්‍ර මාස අවසන් වෙලා බුද්ධ වර්ෂ එකක් විදියට ගණනය කිරීම ආරම්භ කරා කියලා මම පැහැදිලි කරා. කලින් වීඩියෝ එකේදී අපි පැහැදිලි කරා ක්‍රිස්තු වර්ෂ බුද්ධ වර්ෂ හැදුනේ කොහොමද කියලා සවිස්තරව. අද අපි මුලින්ම බලමු ක්‍රිස්තු වර්ෂ සහ බුද්ධ වර්ෂ මිශ්‍රව ගණනය කිරීමේදී ඇතිවන අපැහැදිලිතාවයන් මොනවාද? එහෙම නැත්නම් බාධාවකින් තොරව පැහැදිලිව කොහොමද ගණනය කිරීම කරන්නේ කියලා අද කතාවෙන් බලමු. ඒ අනුව මම කිව්වා මුලින්ම ගණනය කිරීම ආරම්භ කරේ සූර්යාගේ දිනචර්යාව අධ්‍යයනය කළා. සූර්ය දින ඒ වගේම චන්ද්‍ර මාස විදියට ගණනය කිරීම කරලා තියෙනවා. ඒ වගේම තමයි සූර්යා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කිරීම අරමුණු කරගෙන චන්ද්‍ර වර්ෂ ගණනය කිරීම සිදු කරලා තියෙනවා කියලා පැහැදිලි කරා. ඊට පස්ව බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑම සිදු වුණු දිනේ ඉඳලා සූර්ය දින චන්ද්‍ර මාස අවසන් වුණාගෙන් පස්සේ බුද්ධ වර්ෂ ගණනය කිරීම ආරම්භ වුණා. එහෙම නැත්නම් බුද්ධ වර්ෂ 1 විදියට ගණනය කරා කියලා පැහැදිලි කරා. නමුත් බුද්ධ වර්ෂ 544කට පසුව පහළ වුණ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඉපදීමෙන් පසුව ආරම්භ වුණු ක්‍රිස්තු වර්ෂ ගණනය කිරීම සහ බුද්ධ වර්ෂ ගණනය කිරීමේදී අපි බලමු නිර්වුල්ව කොහොමද ගණනය කිරීම කරන්නේ කියලා. ඒ අනුව පොඩි දෙයක් මතක තියාගන්න සහෘදිනේ, ඒ තමයි බුද්ධ වර්ෂ ගණනය කිරීමේදී මේ සම්බන්ධව ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ක්‍රිස්තු වර්ෂ පමණක් ගණනය කිරීමේදී මේ විදිය ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. නමුත් මම මේ දැන් පැහැදිලි කරන්නේ බුද්ධ වර්ෂ සහ ක්‍රිස්තු වර්ෂ මිශ්‍රව ගණනය කරනකොට සිදුවන අපැහැදිලි තැන් පැහැදිලි කරගන්නේ කොහොමද කියලා. මම කලින් කරපු වීඩියෝ එකේදී පැහැදිලි කරා බුදුරජාන් වහන්සේගේ පිරිනිවන් පෑම සිදු වූ දින සිට තමයි බුද්ධ වර්ෂ ආරම්භ වෙලා තියෙන්නේ. මේ විදියට අවුරුදු 544ක් ගත වුණාට පසුව ක්‍රිස්තු වර්ෂ ආරම්භ වුණා කියලා පැහැදිලි කරා. මෙතනදී ක්‍රිස්තු වර්ෂ පටන් අරගෙන තියෙන්නේ බුද්ධ වර්ෂ වලින් 543 දී. ඒ තමයි ක්‍රිස්තුතුමන් ඉපදුන අවුරුද්ද ආරම්භ වෙලා තියෙන්නේ බිඳුව විදියට සලකලා. ඒක තවත් පැහැදිලි කරනවා නම් ක්‍රිස්තුතුමන් ඉපදීමේ දිනය බිඳුව විදියට සලකලා දින මාස එකතු වෙලා පළවෙනි ක්‍රිස්තු වර්ෂය ආරම්භ වෙනවා. එතකොට බිඳුවේ සිට ක්‍රිස්තු වර්ෂ 1ට අවුරුද්දක් ගත වෙලා තියෙනවා. මේ කියන අවුරුදු පටන් ගන්න කලින් භාවිතා කරපු දවස් මාස වෙනස් වගේම එක මාසයකට තිබෙන දින ගණනත් වෙනස් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ ක්‍රිස්තු වර්ෂ වලට පෙර කාලය, ඒක අපි හඳුන්වනවා බිඳුවේ සිට පෙර කාලය නැත්නම් මුල් බුද්ධ වර්ෂ කාලය හඳුන්වනවා ක්‍රිස්තු පූර්ව යුගය කියලා. මෙතනදී මේ ක්‍රිස්තු පූර්ව යුගයේදී භාවිතා කරපු මාසවල තිබුණේ මාසයකට දින 30ක් විතරයි. සෑම මාසයකටම දින 30ක් විදියට තමයි ගණනය කිරීම කරලා තියෙන්නේ. දින අඩුවීමක් හෝ වැඩිවීමක් සිදු වෙලා නැහැ. මේ කියන අවුරුදු පටන් ගන්න කලින් මාසයකට තිබ්බ දින ගණනය කරලා බැලුවොත් මාසයකට තියෙන දින ගණන වෙනස් විදියට තමයි තිබිලා තියෙන්නේ. එහෙම නැත්නම් බුද්ධ වර්ෂ යුගයේදී එහෙම නැත්නම් ක්‍රිස්තු පූර්ව යුගයේදී භාවිතා කරපු මාසවල දින සමාන විදියට තමයි ගණනය කිරීම කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේ ක්‍රිස්තු වර්ෂ වලට පෙර කාලය, ඒක අපි හඳුන්වනවා බිඳුවේ සිට පෙර කාලය නැත්නම් මුල් බුද්ධ වර්ෂ කාලය හඳුන්වනවා ක්‍රිස්තු පූර්ව යුගය කියලා. මෙතනදී මේ ක්‍රිස්තු පූර්ව යුගයේදී භාවිතා කරපු මාසවල තිබුණේ මාසයකට දින 30ක් විදියට. ඒ කියන්නේ එක මාසයකට දින 30 බැගින් තමයි තිබිලා තියෙන්නේ. අඩුවීමක් හෝ වැඩිවීමක් වෙලා නැහැ.
ඒ අනුව ඒ විදිහට ගත්තගෙන් පස්සේ මාසයකට දින 30 ගානේ මාස 12ක් තිබිලා තියෙනවා. එතකොට දින විදියට ගත්තොත් අවුරුද්දකට තියෙන දින ගණන 360ක් විදියට තමයි ගණනය කිරීම කරලා තියෙන්නේ. පොඩි දෙයක් මෙතනදී පැහැදිලි කරන්නම්. ඒ තමයි බුද්ධ වර්ෂ කියලා කියන්නේ පැරණි වර්ෂ ගණනය කිරීමේ ක්‍රමයක්. අදටත් මේ ක්‍රමය ලංකාවේ භාවිතා වෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන් ලංකාවේ මේ ක්‍රමය අඩු වශයෙන් භාවිතා වුණාට වර්තමානයේ පවා තායිලන්තයේ රජය නැත්තම් තායිලන්තයේ රටේ භාවිතා කරන්නේ මේ බුද්ධ වර්ෂ ක්‍රමය. බැංකුවල ඒ වගේම කාර්යාලවල පුද්ගලික ආයතනවල පවා බුද්ධ වර්ෂ ක්‍රමය තමයි භාවිතා කරන්නේ. මම මෙතනදී පැහැදිලි කරේ බුද්ධ වර්ෂ කියන්නේ වර්ෂ ගණනය කරන එක් ක්‍රමයක් වගේම ක්‍රිස්තු වර්ෂ කියන්නේ වර්ෂ ගණනය කරන තවත් එක්තරා ක්‍රමයක්. ඒ අනුව ක්‍රිස්තු වර්ෂ ආරම්භයෙන් පසු මාසයකට තිබෙන දින ගණන වෙනස් වීමකට ලක් වෙලා තියෙනවා. එක් මාසයකට දින 30ට අඩුවෙන් හරි එහෙම නැත්නම් එක් මාසයකට දින වැඩියෙන් හරි මේ විදිහට භාවිතා වෙලා තියෙනවා. ඒ අනුව ගත්තාම මාස 12ක් ගත වුණාගෙන් පස්සේ අවුරුද්දක් විදියට ගණනය කරාම අවුරුද්දකට තියෙන දින ගණන අපි වර්තමානයේ පවා දන්නවා 365ක් කියලා. එහෙම නැත්නම් ක්‍රිස්තු පූර්ව යුගයේදී බුද්ධ වර්ෂ ක්‍රමය මුලින් භාවිතා කරපු ක්‍රමයේදී භාවිතා කරලා තියෙන්නේ මාසයකට දින 30යි. ඒ අනුව අවුරුද්දකට දින 360ක් විදියට තමයි ගණනය කරලා තියෙන්නේ. ඒ වගේම තමයි ක්‍රිස්තු වර්ෂ ක්‍රමයේදී එහෙම නැත්නම් ක්‍රිස්තු පූර්ව යුගයේ අවසන් වෙලා ක්‍රිස්තු වර්ෂ ක්‍රමයට ආවගෙන් පස්සේ මාසයකට දින ගණන වෙනස් වෙලා ඒ වගේම මාස 12ක් ගත වුණාගෙන් පස්සේ දින 365ක් විදිහට තමයි ගණනය කිරීම ආරම්භ වෙලා තියෙන්නේ. එතකොට මම මුලින් කිව්වා වගේ ක්‍රිස්තු වර්ෂ ගණනය කරද්දී බිඳුවෙන් ආරම්භ වුණ නිසා මෙන්න මේ විදිහට පැහැදිලි කරගන්න වෙනවා. ඒ තමයි ක්‍රිස්තු වර්ෂ ගණනය කරන අවස්ථාවේදී මුලින් කිව්වා වගේ ක්‍රිස්තුස් වහන්සේගේ ඉපදීම සිදු වුණේ බුද්ධ වර්ෂ 544 දී නම් මුල් කාලයේ එහෙම නැත්නම් ක්‍රිස්තුස් වහන්සේගේ ඉපදීමට පෙර කාලය පිළිබඳව යම් අතීත කාලයක තොරතුරු පැහැදිලි කිරීමට තමයි මේ ක්‍රිස්තු පූර්ව කියන කාල නිර්ණය භාවිතා කරලා තියෙන්නේ. මෙතනදී විශේෂයෙන් දැනගන්න ඕන කරුණක් තියෙනවා. ඒ තමයි ක්‍රිස්තු පූර්ව යුගය ආරම්භ වෙලා තියෙන්නේ ක්‍රිස්තු පූර්ව 1500 කියන කාලයේ සිට අඩු වෙමින් ඇවිල්ලා ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව 1500 1400 1300 මේ විදිහට අඩු වෙමින් ඇවිල්ලා ක්‍රිස්තු පූර්ව 1 අවුරුද්දෙන් අවසන් වෙන විදිහට තමයි පසු කාලීනව මේ ක්‍රමය හදලා තියෙන්නේ. ඒ අනුව ක්‍රිස්තු පූර්ව 1 ළඟට බිඳුව ලෙස සලකලා ක්‍රිස්තු වර්ෂ ආරම්භ වෙලා තියෙනවා. බිඳුවේ සිට අවුරුද්දක් ගත වුණාට පසුව ක්‍රිස්තු වර්ෂ 1 විදියටයි ගණන් බලලා තියෙන්නේ. එහෙමනම් බුද්ධ වර්ෂ ආරම්භ වෙන්නේ ක්‍රිස්තු පූර්ව යුගය නිසා මුලින් කිව්වා වගේ ක්‍රිස්තු පූර්ව 1500 ඉඳලා අඩු වෙමින් ඇවිල්ලා ක්‍රිස්තු පූර්ව 600 වන සියවසේ මෙතනදී මේ සියවස කියලා කිව්වේ අවුරුදු 100ක් ගත වුණාගෙන් පස්සේ එන සියවස් ගණනය කිරීම. මේ විදිහට ගත්තම ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ එහෙම නැත්නම් ක්‍රිස්තු පූර්ව 600 වන අවුරුද්ද තමයි සිදුහත් කුමාරයාගේ උපත සිදු වෙන්නේ. අපි හරියටම ගණනය කිරීම කරොත් ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ ක්‍රිස්තු පූර්ව 623 කියන අවුරුද්දේ තමයි සිදුහත් කුමාරයාගේ උපත සිදු වෙන්නේ. එහෙමනම් අපි දැන් ගණන් බලමු මේ විදිහට. ඒ තමයි සිදුහත් කුමාරයාගේ උපත සිදු වුණේ ක්‍රිස්තු පූර්ව 623 කියන කාලයේ නම් සිදුහත් කුමරු ගිහිගෙයින් නික්මෙනතුරු කාලය නැත්නම් කුමාර අවදිය වෙන්නේ අවුරුදු 29යි. ඉන්පසුව ගිහිගෙයින් නික්ම ගිහිල්ලා අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරනවා. එහෙමනම් අවුරුදු 29යි දුෂ්කර ක්‍රියා කරපු කාලයයි අවුරුදු 35යි. එතකොට වසර 6ක දුෂ්කර ක්‍රියාවකින් පසුව බුද්ධත්වයට ලබලා පිරිනුවන් පෑම දක්වා වුණ කාලය අවුරුදු 45ක් බව හැමෝම දන්නවා. මේක ගණනය කරාම අවුරුදු 29යි 6යි 35යි අවුරුදු 45 එකතු කරාම අවුරුදු 80ක් විදියට ගණන් බලන්න පුළුවන්. එහෙමනම් උපත සිදු වුණේ ක්‍රිස්තු පූර්ව 623 දී නම් 623න් අඩු කරනවා අවුරුදු 80ක්. එතකොට 543ක් විදියට ගණනය කිරීම කරන්න පුළුවන්. නමුත් මම කලින් වීඩියෝ එකේදී වගේම මුලිනුත් කිව්වා වගේ ක්‍රිස්තු වර්ෂ සහ බුද්ධ වර්ෂ ගණනය කිරීමේදී ගන්නේ බුදුරජාන් වහන්සේ පිරිනුවන් පෑමේ ඉඳලා අවුරුදු 544ක් ගත වුණා කියලා නම් අවුරුද්දක වෙනසක් කොහොමද ආවේ කියලා ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. අපි බලමු මොකද්ද මේ වෙනස කියලා. ඒ තමයි මම කිව්වා ක්‍රිස්තු පූර්ව අවධියේ ඉඳලා ක්‍රිස්තු වර්ෂ අවධිය දක්වා බිඳුවේ ඉඳලා අවුරුද්දක් ගණනය කිරීම කරලා තියෙනවා. තවත් පැහැදිලි කරනවා නම් ක්‍රිස්තු පූර්ව යුගයේ අවසන් වෙලා එහෙම නැත්නම් ක්‍රිස්තුස් වහන්සේගේ ඉපදීමට පෙර කාලය ක්‍රිස්තු පූර්ව විදියට අරගෙන ක්‍රිස්තු පූර්ව කාලය අවසන් වෙලා බිඳුවේ ඉඳලා ගණනය කිරීම ආරම්භ කළා. අවුරුද්දක් ගත වුණාට පස්සේ තමයි මේ ක්‍රිස්තු වර්ෂ එහෙම නැත්නම් ක්‍රිස්තුස් වහන්සේගේ පසු කාලය ක්‍රිස්තු වර්ෂය විදියට ගණනය කිරීම කරලා තියෙන්නේ.
මේකට හේතුවක් විදිහට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ පසු කාලීනව ග්‍රන්ථ රචනා කිරීමට යාමේදී තමයි මේ ක්‍රිස්තු පූර්ව සහ ක්‍රිස්තු වර්ෂ ගණනය කිරීමේ ක්‍රමයක් විදිහට භාවිතා කරලා තියෙන්නේ. එතකොට ක්‍රිස්තුස් වහන්සේගේ ඉපදීමෙන් පසු කාලය ක්‍රිස්තු වර්ෂ විදිහට ගණනය කරලා කාලයක් පැහැදිලිව සඳහන් කරන්න පුළුවන් වගේම ග්‍රන්ථ රචනා කිරීමේදී ක්‍රිස්තුස් වහන්සේ ඉපදීමට පෙර කාලය පිළිබඳව යම් සිද්ධියක් ප්‍රකාශ කරන්න වුණාගෙන් පස්සේ ග්‍රන්ථයක රචනා කරන්න අවශ්‍ය වුණාගෙන් පස්සේ තමයි මේ ක්‍රිස්තු පූර්ව යුගයේ විදිහට මේ කාලය කියලා සඳහන් කරන්න අවශ්‍ය වෙන නිසා තමයි ක්‍රිස්තු පූර්ව යුගයේ විදිහට සලකලා ග්‍රන්ථවල රචනා කරලා තියෙන්නේ කියලා අපිට පැහැදිලිව බලා ගන්න පුළුවන්. ඒ අනුව ක්‍රිස්තු පූර්ව යුගය අවසන් වෙලා අවුරුද්දකට පස්සේ තමයි මේ ක්‍රිස්තු වර්ෂ ගණනය කිරීම ආරම්භ කරලා තියෙන්නේ. නමුත් සහෝදරයනි ක්‍රිස්තු පූර්ව ක්‍රිස්තු වර්ෂ තනිව ගණනය කිරීමේදී මේ ගැටලුව ඇති වෙන්නේ නැහැ. ඒ වගේම බුද්ධ වර්ෂ පමණක් තනිව ගණනය කිරීමේදී මේ ගැටලුව ඇති වෙන්නේ නැහැ කියලා ඔයාලට මම මේ කියපු කරුණු වලින් පැහැදිලි වෙනවා ඇති. මේ අනුව ක්‍රිස්තු පූර්ව 623 ඉඳලා බුදුරජාණන් වහන්සේගේ ආයු කාලය අවුරුදු 80ක් අඩු කරාම බුදුරජාණන් වහන්සේගේ පිරිනුවන් පෑමෙන් පසුව අවුරුදු 543ක් සහ මුලින් කියපු පරතරයේ එන අවුරුද්දත් එකතු කරාම 544ක් ගත වූ පසුව ක්‍රිස්තු වර්ෂ 1 ආරම්භ වෙනවා කියලා මේ විදිහට පැහැදිලි කරගන්න පුළුවන්. මම ගිය පාර වීඩියෝ එකේදී කිව්වා වගේ මේ විදිහට තමයි ක්‍රිස්තු වර්ෂ බුද්ධ වර්ෂ මිශ්‍රව ගණනය කරනකොට දැනගන්න ඕන කරුණ වෙන්නේ. මේ කියන ක්‍රිස්තු පූර්ව ක්‍රිස්තු වර්ෂ බුද්ධ වර්ෂ මිශ්‍රව ගණනය කරනකොට ඔයාලට අපැහැදිලි වෙන තව තැනක් පැහැදිලි කරන්නම්. ඒ තමයි මෙතනදී මේ බුද්ධ වර්ෂ ගණනය කරනකොට අවුරුද්දකට මාස 12ක් තිබිලා තියෙනවා. නමුත් මාසයකට හරියටම දින 30ක් විදිහට තමයි තිබිලා තියෙන්නේ. එහෙම නැත්නම් එක මාසයකට දින අඩුවෙන් ඒ වගේම එක මාසයකට දින වැඩියෙන් මේ විදිහට තිබිලා නැහැ. මාසයකට දින හරියටම 30 ගානේ මාස 12ක් තිබිලා තියෙනවා. ඒ අනුව අවුරුද්දකට දින 30 වැඩි කිරීම 12 360ක් විදිහට තිබිලා තියෙනවා. එහෙම නැත්නම් අවුරුද්දකට දින 360ක් තමයි සවුරුද්දෙන්නේ තිබිලා තියෙන්නේ. නමුත් ක්‍රිස්තු වර්ෂ ගණනය කරනකොට අවුරුද්දකට මාස 12ක් තිබිලා තියෙනවා වුණාට මාසයකට දින 30ක් හෝ එහෙම නැත්නම් සමහර මාසවල දින 30ට අඩුවෙන් ඒ වගේම සමහර මාසවල දින 30ට වැඩියෙන් දින සකස් වෙලා තියෙනවා. ඒ අනුව අවුරුද්දකට දින 365ක් විදිහට තමයි ගණනය කිරීම කරලා තියෙන්නේ. තව දෙයක් තමයි බුද්ධ වර්ෂවලදී අවුරුද්දේ මාස නම් කරලා තියෙන්නේ දුරුතු නවම් මැදින් බක් වෙසක් පොසොන් ඇසල නිකිනි බිනර වප් ඉල් උඳුවප් කියන විදිහට නම් කරලා තියෙනවා. වගේම ක්‍රිස්තු වර්ෂ ගණනය කරනකොට මාස නම් කරලා තියෙන්නේ ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රේල් මැයි ජූනි ජූලි අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් අපි මේ විදිහට සිංහලෙන් නම් කරලා තියෙනවා. නමුත් ජනවාරි පෙබරවාරි මේ විදිහට ඉංග්‍රීසියෙන්ුත් නම් වෙලා තියෙනවා. ඒ වගේම තමයි බුද්ධ වර්ෂවලදී සතියේ දින රවි සඳු කුජ බුධ ගුරු කිවි ශනි මේ විදිහට සතියේ දින 7 නම් කරලා තියෙනවා. නමුත් ක්‍රිස්තු වර්ෂවලදී සන්ඩේ මන්ඩේ කියලා ඉංග්‍රීසියෙන් සඳහන් කරනවා. ඒ වගේම සඳුදා අඟහරුවාදා බදාදා කියලා මේ විදිහට සිංහල වහරේ අපිට දකින්න පුළුවන් හැකියාව තියෙනවා. ඊළඟට සහෝදරයනි මම මුල් වීඩියෝ එකේදී පැහැදිලි කරා වගේම ක්‍රිස්තු පූර්ව ක්‍රිස්තු වර්ෂ බුද්ධ වර්ෂ සහ සක වර්ෂ හිජ්ජි වර්ෂ කියලා කොටස් 5ක් එහෙම නැත්නම් වර්ෂ ක්‍රම 5ක් ගැන සඳහන් කරා. ඒ වගේම ක්‍රිස්තු පූර්ව ක්‍රිස්තු වර්ෂ බුද්ධ වර්ෂ ගැන වඩාත් පැහැදිලි විස්තරයක් ඔයාලට අරගෙන ආවා. එහෙමනම් අපි බලමු ඊළඟට ශක වර්ෂ සහ හිජ්ජි වර්ෂ කියන්නේ මොනවාද කොයි කාලෙද කියන කරුණු ගැන. නමුත් මේ පිළිබඳව ලොකු සංවාද ස්වරූපයක් නැති නිසා ගණනය කිරීම පසු කාලයට අයිති දෙයක් නිසාත් ඒ වගේම ගණනය කිරීම වඩාත් පහසු විදියට තියෙන නිසා එහෙම නැත්නම් ගණන් කරන්න ලේසි නිසා මම මේ ගැන කෙටියෙන් තමයි පැහැදිලි කරන්නේ. හතරවන එක ඒ තමයි ශක වර්ෂ ගැන කියද්දී මම මුල් වීඩියෝ එකේදී පැහැදිලි කරා වගේ ශක වර්ෂ කොටස් දෙකක් වශයෙන් අපිට ගන්න පුළුවන්. ඒ තමයි සූර්යාගේ දින ගණනය කිරීම වලින් ලබා ගන්න නිසා මුල් කාලයේදී මේ ශක වර්ෂ කියන ක්‍රමය අපේ රටේ ලංකාව තුල භාවිතා කරලා තියෙනවා. ඒ වගේම තමයි පසු කාලීනව ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ පින්නුවන් පාලා අවුරුදු 544ක් ගත වුණාට පස්සේ පහළ වුණා ජේසුස් වහන්සේ. එහෙම නැත්නම් ක්‍රිස්තුස් වහන්සේ පහළ වුණා. ඊටත් පසු කාලීනව තමයි සහෝදරයනි මේ දෙවන විදියට ආපු ශක වර්ෂ ක්‍රමය ආරම්භ වෙලා තියෙන්නේ. මේ පිළිබඳව විස්තර කරනවා නම් මේ දෙවන ශක වර්ෂ ක්‍රමය ආරම්භ වෙලා තියෙන්නේ ඉන්දියාවේ බටහිර ප්‍රදේශයේ පාලනය කරපු ගෞතමී පුත්‍ර ශාතකර්ණී කියන රජ කෙනෙක් ගැන සඳහන් වෙනවා මේ කරුණ ගැන පැහැදිලි කරනකොට. නමුත් මේ ගෞතමී පුත්‍ර ශාතකර්ණී රජු කියලා කියන්නේ මුළු ඉන්දියාවෙම රජතුමා නෙවෙයි. ඉන්දියාවේ බටහිර ප්‍රදේශයේ පමණක් පාලනය කරපු රජ කෙනෙක් තමයි මේ ශාතකර්ණී රජතුමා. එතුමා එවකට ඉන්දියාවේ බලයට පත් වෙලා හිටපෝ
ශකවරුන් පරාජයට පත් කරනවා. මේ විදිහට පරාජයට පත් කළා ශකවරුන් පරාජයට පත් කරලා ලබාගත් ජයග්‍රහණය සැමරීම නිමිත්තෙන් තමයි මේ ශකවර්ෂ ක්‍රමය ආරම්භ කරලා තියෙන්නේ. මේ ශකවර්ෂ ක්‍රමය හින්දුවරුන්ගේ නැත්නම් හින්දු භක්තිකයන්ගේ වර්ෂ ක්‍රමයක් විදිහට භාවිතා කරලා තියෙනවා. මේ ශකවර්ෂ ක්‍රමය ආරම්භ වෙලා තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 78 දී. ඒ අනුව අපි මේ විදිහට බැලුවොත් එහෙම ඒ තමයි පැරණි බුද්ධ වර්ෂ 544ක් ගත වුණාගෙන් පසුව ක්‍රිස්තු වර්ෂ ආරම්භ වෙලා තියෙනවා. නැත්නම් ක්‍රිස්තු වර්ෂ 1 පටන් අරගෙන තියෙනවා. ඊට පසු කාලීනව ක්‍රිස්තු වර්ෂ 78ක් ගත වුණාගෙන් පසුව ආරම්භ වෙනවා ශකවර්ෂ ක්‍රමය. මේ විදිහට ශකවර්ෂ ක්‍රමය ආරම්භ වුණු හැටි පැහැදිලි කරගන්න පුළුවන්. ඊළඟට තියෙන ක්‍රමය තමයි මම මුලින් පැහැදිලි කරපු ක්‍රම පහෙන් අවසාන ක්‍රමය. ඒ කියන්නේ පස්වන ක්‍රමය තමයි හිජ්ජි වර්ෂ ක්‍රමය. මේ තියෙන්නේ මුස්ලිම් ආගමික වර්ෂ ක්‍රමයක්. ඒ පිළිබඳව විස්තර අපි මේ විදිහට බලමු. ඉස්ලාම් ආගමික නායකයා වෙච්ච මුහම්මද් තුමා මක්කම ඉඳලා මදීනා නගරයට පැමිණි වර්ෂය මූලික කරගෙන තමයි මේ හිජ්ජි වර්ෂ ක්‍රමය ආරම්භ කරලා තියෙන්නේ. එහෙමනම් මේ හිජ්ජි වර්ෂ ක්‍රමය ආරම්භ වෙලා තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 622 දී. ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ ඉපදීම සිදු වෙලා අවුරුදු 622ක් ගත වුණාට පසුව තමයි මේ හිජ්ජි වර්ෂ ක්‍රමය ආරම්භ වෙලා තියෙන්නේ. ඒ අනුව අපි මේ විදිහට කෙටියෙන් පැහැදිලි කරගමු මොනවාද මේ විස්තර කියලා. මුලින්ම සූර්ය දින එකතු වෙලා චන්ද්‍ර මාස ඇතු වෙලා තියෙනවා. ඊළඟට චන්ද්‍ර මාස 12ක් ගත වුණාගෙන් පස්සේ චන්ද්‍ර වර්ෂ විදියට ගණනය කරලා තියෙනවා. ඊට පස්සේ ගණනය කිරීම ආරම්භ කරලා තියෙන්නේ මෙන්න මේ විදියට. ඒ තමයි මුලින්ම බුද්ධ වර්ෂ 1 ආරම්භ වෙලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ පිරිනුවන් පෑම සිදු වූ දිනේ ඉඳලා. ඊළඟට ක්‍රිස්තු පූර්ව වලින් කිව්වොත් ක්‍රිස්තු පූර්ව 544 වන වර්ෂයේදී දෙවන ක්‍රමයේ විදියට තියෙන ක්‍රිස්තු වර්ෂ 1 ආරම්භ වෙලා තියෙන්නේ බුද්ධ වර්ෂ වලින් 544ක් ගත වුණාගෙන් පසුව ක්‍රිස්තුස් වහන්සේගේ ඉපදීම සිදු වූ දිනේ ඉඳලා. තුන්වෙනියට තියෙන ශකවර්ෂ ක්‍රමය ආරම්භ වෙලා තියෙන්නේ බුද්ධ වර්ෂ ගණනය කිරීමෙන් අවුරුදු 622ක් ගත වුණාගෙන් පස්සේ. ක්‍රිස්තු වර්ෂ වලින් බලුවොත් ක්‍රිස්තු වර්ෂ 78ක් ගත වුණාගෙන් පස්සේ තමයි මේ ශකවර්ෂ ක්‍රමය ආරම්භ වෙලා තියෙන්නේ. ඊළඟට හතරවෙනි කරුණ විදියට තියෙන හිජ්ජි වර්ෂ ක්‍රමය අපි ගත්තොත් හිජ්ජි වර්ෂ ක්‍රමය ආරම්භ වෙලා තියෙන්නේ බුද්ධ වර්ෂ ක්‍රමයට අනුව වර්ෂ 1168ක් ගත වුණාගෙන් පස්සේ. ඊළඟට ක්‍රිස්තු වර්ෂ වලින් ගත්තොත් ක්‍රිස්තු වර්ෂ 622ක් ගත වුණාගෙන් පස්සේ තමයි මේ හිජ්ජි වර්ෂ ක්‍රමය ආරම්භ වෙලා තියෙන්නේ. හරි එහෙමනම් සහෝදරයනි ගොඩ දෙනෙක් මගෙන් අහලා තිබ්බ ප්‍රශ්නවලට මට හැකි ආකාරයට මේ විදිහට තමයි පැහැදිලි කරන්න පුළුවන් වෙන්නේ. එහෙමනම් මෙම වර්ෂ ගණනය කිරීම ආරම්භ වෙලා තියෙන්නේ කොයි විදිහටද කියන කරුණ පිළිබඳව මූලික විස්තර මුල් වීඩියෝ එකේදී ඔයාලට බලා ගන්න පුළුවන්. කලින් බලපු නැති අයට මේ වීඩියෝ එකේ අවසානයේ තියෙන වීඩියෝ එකක් දාලා ඒ කියන්නේ මුල් වීඩියෝ එක ඒ වීඩියෝ එක ක්ලික් කරලා එහෙම නැත්නම් ඒ වීඩියෝ එක ටච් කරාම කලින් වීඩියෝ එක ඔයාලට මුල ඉඳලම බලන්න පුළුවන් හැකියාව තියෙනවා. එහෙමනම් අපි ඊළඟට අරගෙන එන වීඩියෝස් බලන්න ඔයාලට පුළුවන් මේ වීඩියෝ එකට යටින් තියෙන subscribe button එක ක්ලික් කරලා ඊට ඉස්සරහින් එන notification all button එක ක්ලික් කරලා තියාගත්තොත් අපි මේ වගේ ඉස්සරහට අරගෙන එන වීඩියෝස් දිගටම ඔයාලට බලන්න පුළුවන් හැකියාව තියෙනවා. එහෙමනම් ඉස්සරහට තවත් ලස්සන වටිනා අලුත් මාතෘකාවක් අරගෙන ළඟදිම අපි එනවා.